අපේ රටේදී YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපිට හදන් තියෙන කිතුල් මල තමයි මේ තියෙන්නේ. රෑන් කිතුලක් තමයි අපිට ඉහිරවලා පදන් එන්න තියලා මල හදන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක අරන් ඉන්නේ මේ මල ඉහිරවන ක්‍රමය ඔයාලට කියලා දෙන්න. ඔයාලා හරියට මේ මල ඉහිරව ගත්තේ නැති වුණොත් හදන්න අමාරු වෙනවා. නියම පදමින් මලක් ඉහිරව ගන්න එක තමයි මලක සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒක හින්දා අපි මුලින්ම බලමු මේ මල හදාගන්න විදිය කොහොමද කියලා. ඉස්සෙල්ලම මේ අතු වෙලා තියෙන කිතුල් ඉරටු ටික කපලා අයින් කරගන්න ඕන. මලට හොඳට අවුව වැටෙන විදියට. මල අපි හිරවා ගන්නකොට අනිවාර්යෙන්ම කොපු අයින් කරලා ඉවරලා රෑන් ටික හිරවා ගන්නකොට අනිවාර්යෙන්ම දවස් 3ක් 4ක් යනකම් හොඳට අවුව වැටෙන්න ඕන. ඒකෙන් තමයි අපි මේ කිතුල් ඉරටු ටික කපලා ඉවරලා මලට අවුව වැටෙන විදියට හදන්නේ. මොකද දවසින් ඔයාලට අලුත් වීඩියෝ එකක් ගේන්න බැරුණා. මොකද මම මේ දවස්වල ස්වයං රැකියා ව්‍යාපාර දෙකක්ම පටන්ගෙන තියෙනවා. මම ඔයාලට අනිවාර්යෙන්ම ඉදිරියේදී මගේ වීඩියෝ වල කියලා දෙනවා ස්වයං රැකියාව වලින් කොහොමද මම දියුණු වෙන්නේ කියලා. අපි බලමු එහෙනම් මේ මල පදම් වෙලා ඇතිද කියලා බලාගන්නේ. මෙන්න මේ විදිහට අග හොඳට තද කරලා බැලුවම මල පිරලා නම් හොඳ තදට අහු වෙනවා. ඒකේ මෙන්න මේ එළියට ඇවිල්ලා තියෙන කොපුව ගාවින් තමයි කපා ගන්න ඕන. අපි බලමු දැන් මේ කොපු ටික ඉවත් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට කපලා ඉවත් කරගන්න ඕන. මම වීඩියෝ කරන්නේ එක අතකින් ෆෝන් එක අල්ලගෙන අනිත් අතින් තමයි මේ මල සුද්ධ කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ කොපු පොඩ්ඩක් කපා ගන්නවා අපහසුයි හයිය නිසා. මෙන්න මේ විදිහට තමයි ඉවත් කරගන්න ඕන. මම මේ වැඩේ කරන ගමන් ඔයාලට පොඩි විස්තරයක් කියන්න කැමතියි. ඔයාලා මේ කිතුල් මල් විතරක් නෙමෙයි වෙනත් ව්‍යාපාරයකුත් පටන් ගන්න. එතකොට ඔයාලට ඔයාලගේ ගෙවල් දොරවල් වල තියෙන වියදම් කටයුතු ඔක්කොම බැලන්ස් කරගෙන යන්න පුළුවන්. පොඩි ව්‍යාපාරයක් කරනවා නම් වැඩිපුර ආදායමක් අතට ඇවිල්ලා දියුණු වෙන්න පුළුවන්. මම මේ ව්‍යාපාරයක් පටන්ගෙන තියෙන්නේ. මම ඔයාලට ඒක වීඩියෝ එක ඉදිරියට දානවා. අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට මගේ වීඩියෝ බලලා අනිවාර්යයෙන් මේ විදිහට ස්වයං රැකියාව පටන්ගෙන දියුණු වෙන්න පුළුවන්. දැන් මම ටිකක් දියුණු වීගෙන යන ගමන් ඉන්නේ. උත්සාහය අත්හරින්න එපා. ඉදිරි අනාගතය සාර්ථක කරගන්න නම් ඔයාලා චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. ඔයාලට පේනවා ඇති මම කිතුල් මල් වගේම දැන් පටන්ගෙන තියෙනවා බිත්තර ව්‍යාපාරයකුත්. ඒකෙත් මම ඉදිරියට වීඩියෝ දානවා කොහොමද පැටව ගෙනල්ලා හදාගන්නේ, ලොකු කරගන්නේ, බෙහෙත් මොනවද දෙන්න ඕන, ඒ වගේම බිත්තර කොහොමද අලෙවි කරගන්න ඕන, ඒ ගැන විස්තර කරලා මම ඔයාලට ඉදිරියේදී වීඩියෝ එකක් දානවා. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලගේ අනාගතේ සාර්ථක කරගන්න, ඉදිරියට අඩියක් තියන්න, අතමිට පොඩ්ඩක් සරු කරගන්න මගේ වීඩියෝත් එක්ක රැඳිලා හිටියොත් පුළුවන් වෙනවා ඉදිරියේදී. ඒ වගේම තවත් ව්‍යාපාරයක් කරනවා මම. ඒක නම් තේපැල වගාව. තේපැල තමයි කරන්නේ. ඒක ගැනත් මම ඔයාලට ඉදිරියේදී වීඩියෝ දානවා. කොහොමද අතු ගහලා තේපැලයක් හදාගන්නේ, කොහොමද ඒකෙන් ආදායමක් ලබා ගන්න කියලා මම ඔයාලට ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම දාලා ව්‍යාපාර කටයුතු කරගෙන යන විදිය ගැන ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් යාළුවනේ අපි මේ මලේ ඉතුරු වැඩ ටික ගැන කතා කරමු. දැන් නම් මේ මලේ නම් කොපු දෙකයි තියුනේ. කොපු දෙක ඉවත් කරගෙන තියෙන්නේ. තව පොඩ්ඩයි ඉවත් කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදියට ඔයාලා සම්පූර්ණව ඉවත් කරගන්න.
ඒ විදිහටම ඉවත් කරාට පස්සේ අවසාන කෙළවරෙන් ලණුපටක් දාලා ඉවරලා පොඩක් තදින් ගැට ගහන්න. අපි දවස් 4ක් විතර මල පදන් වෙන තියෙන හින්දා එතනින් පල්ලෙහාට ඇවිල්ලා ඉති පිපෙන්න බලන හින්දා තමයි එතනින් පොඩි වෙරුමක් දාගන්නේ. කෝපු ටික ඉතින් එහාට පැලෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට මල පොඩ්ඩක් සොලවලා රෑන් ටික ලිහලා තබා ගන්න. මොකද එතකොට ඔයාලට දවස් 4ක් යනවනම් දවස් 3න් මල හදන්න පුළුවන් ගන්නට පදන් වෙනවා. ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට හොඳට රෑන් ටික ගැලවිලා එන විදිහට ලියා ගන්න. මලට එහෙම තට්ටු කරාම රෑන් ටික ඔක්කොම ලියනවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට රෑන් ටික ලියා ගන්න තරමට ඔයාලට පදන් වෙන්න යන කාලේ අඩු වෙනවා. දවස් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඉක්මනින් මල හොඳ පදමට ආවට පස්සේ හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මල හිරව ගත්තයි කියන්නේ අනිවාර්යයෙන්ම රෑන්ක තුල ඉතා සාර්ථක විදිහට හදා ගන්න පුළුවන්. හොඳට තිලිදිය වැටෙන මලක් හදා ගන්න අනිවාර්යයෙන්ම මම කියලා දෙන විදිහට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් සාර්ථක විදිහට මලක් හදා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයට බලා ගන්න ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක්.